නීතිඥ ලසන්තිකා හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ කළමනාකරණීය මේ වෙන විට Transparency International ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පරීක්ෂණ එහෙම නැත්නම් ඇඩ්වොකසි සහ රිසර්ච් කියන කණ්ඩායමේ දෙපාර්තමේන්තුවේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ proceed of crime කියලා. සිංහල භාෂාවෙන් මේකට ලබා තිබෙන පරිවර්තනය තමයි අපරාධයකින් ඉපැයූ පනත, අපරාධයකින් ඉපැයූ දේ පිළිබඳ පනත. ඉතාමත් වැදගත් මේ කාල සීමාවට. මොකද මේ වන විට විවිධ වූ තොරතුරු සඳහන් වෙනවා. සමහර ආකාරයට තව ඉපැයූ ධනය පිළිබඳව දැනටමත් නඩු පැවරීමක් කෙරිලා තිබෙනවා. දැන් ඒ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගෙනෙනවා. ඒක දූෂණයට සම්බන්ධව නඩුවක්. ඒ අතරතුරේදී තවත් ප්‍රකාශ වුණා විවිධ අය අර SSP වරෙක් ඇතුළු වුන් දූෂණයේ යටතේ යම් යම් වරදි කරලා තිබෙනවා, අල්ලස් අරගෙන තිබෙනවා, ඒ හරහා Tamanගේ වත්කම් වැඩි කරගෙන තිබෙනවා කියන කාරණය. දැන් මේ පනත දැන් සම්මත වෙලා ලසන්තිකා මාස දෙකක් ඊට වැඩි මේ කොහොමත් මේක ඉතාමත්ම අලුතෙන්ම සම්මත වෙච්ච පනත, අපරාධයෙන් ඉපූ පනත දෑ පිළිබඳව. ඒ කියන්නේ අපි ලසන්තිකත් එක්ක තමයි කතා කරන්න යන්නේ. ඒ නිසා මුලින්ම ඇගෙන් අපි ඉල්ලීමක් කරමු මේ පනත පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා. ඔව් ෂාන්, මේ පනත ඔබ කිව්වා වගේ අර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේක ගේන්න ප්‍රධාන හේතුව මොකද්ද? දැන් යම්කිසි වැරද්දක් නැත්තම් ලංකාවේ වරදක්, නීතියෙන් වරදක් වන දෙයක් කරලා, ක්‍රියාකාරකමක් කරලා ඒකෙන් තමන් හම්බ කරන සල්ලි හෝ දේපල හෝ වේවා තමන්ට භුක්ති විඳින්න නැත්තම් ඒවායෙන් ප්‍රතිලාභ ලබන්න සාමාන්‍ය සදාචාරාත්මකව අපි හිතනෝනේ අයිතියක් නැහැ, එහෙම නොතිබිය යුතුයි කියලා. එතකොට ඒක නීතියෙන්, ඒ තියෙන අයිතිය නීතියෙන් නැති කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය, ඒ වුණ පූර්ණය සඳහා තමයි මේ පනත ගෙනාවේ. එතකොට අපරාධයකින් යම්කිසි කෙනෙක් උපයන ඒ දේපල භුක්ති විඳීම වැළැක්වීම සහ ඒ දේපල එක්කෝ රජයට, භාණ්ඩාගාරයට නැත්තම් වින්දිතයන් අඳුරගන්න පුළුවන් නම් වින්දිතයන්ට යන්න ඕනේ. ඒකේ නෛතික අයිතිය තියෙන පුද්ගලයන්ට නැවත යන්න ඕනේ කියන පරමාර්ථයෙන් තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. මේක ලංකාවේ නීතියෙන් වරදක් වන ඕනෑම වරදක්. මේකේ වරද කියන එක නිර්වචනය කරලා තියෙන මේ පනතේ ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වරදක් වන ඕනෑම වරදක්. එතකොට නීතියෙන් වරදක් වන ඕනෑම විදිහකින් නම් මේ මුදල් එක්කෝ ඉතුරු කරගෙන තියෙන්නේ, එක්කෝ හම්බ කරගෙන තියෙන්නේ, මේ මුදල් වෙන දේපලක් ලෙස පරිවර්තනය කරලා තියෙනවා නම්, වෙන කෙනෙකුට යවලා තියෙනවා නම්, බැංකු ගිණුම් ආයෝජන එහෙම දේපල කිව්වහම මෙතන දැන් හිතන්නකෝ ශාන්ට කවුරු හරි අල්ලසක් විදිහට මොකක් හරි ආයතනයක, රජ ආයතනයක ඩිරෙක්ටර් පෝස්ට් එකක් දෙනවා. එතනින් ශාන්ට යම්කිසි මුදලක් ලැබෙනවා. අනේ ඒ වගේ දේවලුත් මේක දේපල කියන එක ඊටාම පුළුල්ව නිර්වචනය කරලා තියෙනවා අද කාලයට සහ ඉදිරියට ගැලපෙන විදිහට. එතකොට ඔය ක්‍රිප්ටෝ වගේ දේවල් සහ අර ඒ වගේ අර මුදල් කියන එකට ලඟු නොවි මේ ඊටාම පුළුල්ව දේපල කියන එක නිර්වචනය කරලා තියෙනවා මේ පනතේ. ඔව්. දැන් එතකොට මේ නීතිය දැන් හුඟක් පහුගිය කාල දශක කිහිපේ සිදුවෙච්ච අපරාධ ගැන, වංචා දූෂණ ගැන කතා වෙනවනේ අපේ සමාජයේ. ගොඩක් අයගේ නම් පවා කියවෙනවා. දැන් ඒ වලට විවෘත නැද්ද මේක? දැන් පනත සම්මත වූ දවසේ සිටින අපරාධ වලටද මේ සම්බන්ධයෙන් නඩු වවරීම කරන්න පුළුවන්? නැහැ ෂාන්, මේකේ තියෙන එක වැදගත්කමක් තමයි මේකේ ඇත්තටම මේ නීතිය අපරාධය සිදු වුණ වෙලාව වරද කරලා තියෙන්න ඕනේ. මේ නීතිය ආවයන් පස්සේ කියලා එකක් නැහැ. මේ නීතිය එන්න කලින් සිදු කළ වරදකට අදාළ උරුවත් ඒ දේපල පවරා ගැනීමේ හැකියාව යම්කිසි ව්‍යතිරේකයන් වලට යටත්ව, කොන්දේසි වලට යටත්ව, නමුත් එහෙම මේක සීමා කරලා නැහැ. ඇත්තම කියන්න දැන් අපි කවුරු හරි කිව්වොත් මට මේ දේපල ලැබුණේ අවුරුදු 20කට කලින්. ඒ දේපලත් මේක යටතේ අදාළ වෙනවා. අවුරුදු 30ක් දක්වා පෞද්ගලික දේපලක් නම් අවුරුදු 30ක් ආපස්සට සහ
මහජන ආර්ථිකයට රටේ ආර්ථිකයට සහ රටේ ආරක්ෂාවට වගේ බලපාන ඒ පරාසයේ දේපලක් නම් පොදු දේපලක් නම් එහෙම අවුරුදු 30 සීමාවක් නැතුව ආපස්සට මේකේ මේ නීතිය යටතේ ලබා ගන්න පුළුවන්. ඔව් මේ පනතත් ඒ කියන්නේ දැන් මේ අපරාධයකින් උපයූ දෑ පිළිබඳ පනතත් ඒ වගේම දැන් ඊටමත් මෑත ගිය රජයේ කාලේදී මේ සමත වුණා අල්ලස්සෝ දූෂණ විමර්ශන නව පනත. එතකොට ඒ පනතත් අතර තිබෙන වෙනස්කම මොකක්ද? මෙහෙමයි දූෂණ විරෝධී නීතිය 2023 ආවේ ඒක ඊටාම පුළුල් ලංකාවේ අල්ල සහ දූෂණය මැඩලන්න නිවාරණය කරන්න සහ ඒට දඬුවම් දෙන්න අවශ්‍ය ඊටාම පුළුල් නීතියක් තමයි 2023 දී දූෂණ විරෝධී නීතිය කියලා ආවේ. දැන් දූෂණ විරෝධී නීතියේදී මේ දේපල නැවත පවරා ගැනීම කියන එකට ඉඩ සලස්වලා තියෙනවා. හැබැයි මේ වගේ සර්ව සම්පූර්ණ අත්‍යවශ්‍ය කරන ප්‍රතිපාදන සියලුම දේ නීතියේ නැහැ. දූෂණ විරෝධී පනතේ මේ අල්ලස දූෂණයකින් උපයාගත් ධනය නැවත පවරා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය පොඩ්ඩක් වෙනස්. මේ පනතේ ක්‍රියාවලිය ඇත්තටම නීති ක්‍රියාත්මක කරන ආයතන වලට ඉතාම ලේසියෙන් අර තරම් සංකීර්ණ නැතුව පහසුවෙන් මේ දේපල නැවත පරා ගැනීම කරගන්න පුළුවන් විදිහට තමයි මේක ප්‍රතිපාදන සලසලා තියෙන්නේ. දූෂණ විරෝධී නීතිය ප්‍රධාන වශයෙන් අල්ල සහ දූෂණය සම්බන්ධයෙන් තියෙන එතන හැබැයි මට මතක විදිහට 115 වගන්තියේදී ප්‍රතිපාදන දීලා තියෙනවා දූෂණ විරෝධී අල්ලස් කොමිසමටත් උසාවියක් මාර්ගයෙන් අධිකරණයක් මාර්ගයෙන් දේපල නැවත පවරා ගැනීමක් කරන්න. හැබැයි ඒක මදි. ඒක සර්ව සම්පූර්ණ දේපල නැවත පවරා ගැනීමේ නීතියක් නෙමෙයි. ඒ වගේම අපේ මුදල් විශුද්ධිකරණ පනත තියෙනවා. මුදල් විශුද්ධිකරණ පනතෙත් තියෙනවා දේපල නැවත පවරා ගැනීමට අවශ්‍ය විධිවිධාන. දූෂණ විරෝධී පනතට වඩා එහාට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒකත් සර්ව සම්පූර්ණ නැහැ. ඒ කියන්නේ ලංකාවේ අපරාධයකින් උපයාගත් දේපල නැවත ලබා ගැනීම, ඒකට අදාළ විමර්ශනය කිරීම, එතකොට ජාත්‍යන්තරයත් සමග සහයෝගිතාව විමර්ශනය කිරීම, එතකොට ඒවා සංරක්ෂණය කිරීම, ඒවා කළමනාකරණය කිරීම, ඒවා නිසියාකාරයෙන් බැහැර කිරීම, නැවතත් මේ දූෂණ වලල්ලට එකතු වෙන්නේ නැතුව නැවත දූෂණයට ලක් නොවි ඒවා નિયમિત අයිතිකාරයන්ට හෝ හඳුනා ගන්න පුළුවන් වින්දිතයන්ට නැවත හානිපූර්ණය කිරීම, මේ වගේ ක්‍රියාවන් රැසකට අවශ්‍ය නීතිය ලංකාවේ තිබුණේ නැහැ. ඒවට අවශ්‍ය වෙනම කාඩර් එකක් හැදෙන්න ඕනේ, වෙනම ඒකක හැදෙන්න ඕනේ, වෙනම අධිකාරීන් හැදෙන්න ඕනේ. එතකොට ඒවා ස්ථාපනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ටික තමයි ඒ අර දූෂණ විරෝධී පනත සහ මුදල් විශුද්ධිකරණ පනත කියන දෙකම එකතු කරත් එතන අඩුවක් තිබුණා. ඒ ඌණ පූර්ණය කරන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම සන්තිකා මහත්මිය දැන් මේ අපරාධයකින් එපෙවූ දෑ පනත පිළිබඳව මේ පනත සෑදීම සඳහා යොදා ගන්නා ලද මේ ජාත්‍යන්තර සම්මුතියක් එහෙමත් නැත්නම් නීති අනපනක් තිබෙනවා. ඔව් දැන් මෙහෙමයි දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියක් තියෙනවා, සම්මුතියක් තියෙනවා. ඒකේ තමයි ප්‍රධාන වශයෙන් මේ අපරාධයකින් උපයාගත් දේපල නැවත පරා ගැනීම සම්බන්ධයෙන් ඒ සම්මුතියට අත්සන් කරලා තියෙන පාර්ශවයන් වන අපේ රටත් ඇතුළු රටවල මේකට අවශ්‍ය නීතිය තියෙන්න ඕනේ කියලා තියෙන්නේ. එතකොට ඒ වගේම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ඒට සංවිධානාත්මක අපරාධ වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්මුතියක් ප්‍රඥප්තියක් තියෙනවා, ඕගනයිස් ක්‍රයිම් කියලා අපි කියන්නේ. එතකොට ඒ වගේම ඔය අපි මනෝවර්ත කියලා කියනවා, මේ ඔය සයිකොඩෙලික් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ, ඒවා ජාවාරම් කිරීම සම්බන්ධ නීති තියෙනවා. එතකොට ඒවා සම්පූර්ණයෙන්ම රට ඇතුලේ බලාත්මක කරන්න තමයි මේ වගේ පනතක් අවශ්‍ය වෙන්නේ. මේ ඒ කියපු සම්මුතියන් මත තමයි මේ පනත යොදාගන්න හදලා මේ උපයෝගී කරගෙන තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ওই පනත් ටික තමයි දූෂණ විරෝධී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ජාත්‍යන්තර ප්‍රඥප්තිය තමයි ප්‍රධානම. මේකට යොදාගත්තේ ඔන්න මේ පනත ආවි ඇයි? ඇත්තටම දැන් මේ කියන්නේ ඔබම කිව්වා මේ පීනල් කෝඩ් එක යටතේ, ඒකට අපි සිංහලෙන් කියන්නේ මේ
දැන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඒ වගේම අල්ලස් දූෂණ පනත යටතේ මුදල් විශුද්ධිකරණය යටතේ මේ නීති ගණනාවක් තියෙනවා. එහෙම තියෙද්දි මේ වගේ පනතක් ගේන්න හේතු වුණු කාරණය මොකක්ද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශාන් මෙහෙමයි මුදල් මේ අපරාධයකින් උපයාගත් දේපල නැවත ලබා ගන්නවා කියන එක ඇත්තටම ඉතාම අරගලේ කාලෙත් අපි දැක්කන මිනිස්සු කියනවා අපේ සල්ලි හොරකම් කරපු සල්ලි ආයෙගෙන කියලා. ඒක එච්චරම අවාසනාවකට ගෙනියන්න ලේසි වුණාට නැවත ගෙන්න ගන්න අමාරුයි. ඒක ඇත්තටම ඒ දේපල නැවත උපයා ගැනීම හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. විශේෂයෙන්ම මේ මුදල් හෝ දේපල ප්‍රධාන වශයෙන්ම මුදල් නීති විරෝධී ප්‍රවාහයන් මගින් රටෙන් පිටතට ගෙනහිල්ලා නම් දැන් තියෙන්නේ පිට රටක නම් ඒක ගෙන්වා ගැනීම තවත් සංකීර්ණ වෙනවා. මොකද දැන් රටවල් දෙකක් සම්බන්ධ වෙනවා. දෙකක් හෝ සමහරට ඒට වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ රටේ අධිකරණ ක්‍රියාවලියක් තියෙනවා. අපේ රටේ අධිකරණ ක්‍රියාවලියක් තියෙනවා. ඔහොම ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට ඒකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් එන්න ඕනේ. අනිත් එක ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් කෙනෙක්ට තේරුම් ගන්න අපහසු දෙයක් තමයි දැන් අපි ඔහොම හිතුවම දැන් අපේ හොරකම් කරපු ධනෙ ආයෙ ගේන්න කියලා හිතුවම ගොඩක් වෙලාවට අපි හිතන්නේ මුදල් ගැන. මුදල් හරි සමහර වෙලාවට ගිහිල්ලා වෙන ගිණුම් වල තියෙන්න පුළුවන්. නමුත් අපි දන්න ආකාරයට ගොඩාක් වෙලාවට මේ මුදල් ආයෝජනය කරනවා. මුදල් වශයෙන් තියන්නේ මේවා ඇත්තටම සමහර වෙලාවට කෞතුක ඉතාම විශාල වටිනාකමක් තියෙන කෞතුක භාණ්ඩ ගන්න ආයෝජනය කරනවා. එහෙමනේ මේ මුදල් තැන්පත් කරගන්නේ. එතකොට නැත්තම් වෙන රටක ගෙවල් නැත්තම් ඉතාම විශාල වටිනාකමකින් යුත් වාහන නැත්තම් සමහර අවස්ථා තියෙනවා මේ සත්තු විශාල වටිනාකමක් තියෙන මම හිතන්නේ මේ ළඟදිත් අපේ අර එයාපෝට් එකේ මම දැක්කා කාන්තාවක් අතරංගොට අරන් තිබුණා මේ ඔව් විශාල වටිනාකමක් තියෙන මේ සතුන් වගේක් ගෙනල්ලා නයි දැන් ඔය වගේ ඔව් එහෙම ඇත්තටම අවස්ථා තියෙනවා සත්‍ය වශයෙන්ම එහෙම සතුන් පවා අරගෙන තිබුණා මේ මුදල් මොකද සාමාන්‍යයෙන් කළු සල්ලි සුදු කරන්නත් කරනවා ඒ සල්ලි හැමතිස්සෙම ගිණුමක දාලා තියන්නෙත් නැහැ. එතකොට එහෙම ගත්ත දේවල් දැන් හිතන්නකෝ ඒ වගේ දේපලක් නම් අපිට නැවත ලැබෙන්නේ. ඒ දේපල අපි කොහෙද තියාගන්නේ? අපිට අධිකාරියක් තියෙන්න ඕනේ ඒ දේපල තියාගන්න. ඒ දේපල සංරක්ෂණය කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ විශාල වටිනාකමක් තියෙන වාහනයක් කියලා මතක ඇති වාහනයක් නවත්තලා තිබුණා සෑහෙන කාලයක් අයිතිකාරයෙක් නැති අපේ කොයි හරි තැනක. එතකොට දැන් ඒ වාහනේ අපි නැවත ලබා ගත්තොත් ඒක බලා ගන්න ඕනේ. ඒක කළමනාකරණය. ඒකේ වටිනාකම ෂෙයා වෙන්න දෙන්න බෑ. මොකද ඒ ලබාගත් දේපලේ වටිනාකම ෂෙයා වෙනවා කියන්නේ අපිට පාඩුවක් වෙනවා. එතකොට අපිට හානිපූර්ණය කරන්න බෑ. එක්කෝ ඒක නැවත අපේ රාජ්‍යයට රාජසන්තක කළ භාණ්ඩාගාරයට අරගෙන ඒක මහජනතාවට අවශ්‍ය වෙන මහජනතාවට සිතක් සැලසෙන විදිහට ඒ මුදල් යොදව ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ හින්දා ඒකට ඇත්තටම වෙනමම ආයතනයක් පිහිටවන්න ඕනේ. ඒකට වෙනමම නිලධාරීන් ඉන්න ඕනේ. මේ දේවල් ආරක්ෂා කරන්න, මේ දේවල් බලා ගන්න, සංරක්ෂණය කරන්න සහ එතනින් එහාට ගියාම වින්දිතයන් අඳුර ගන්න ඕනේ. මේක කාගෙන් හරි ගත්ත දැන් මහජනතාවගෙන් ගත්ත මුදලක් නම් මේක ඇත්තටම අපිට පුළුවන් ද වින්දිතෙක් අඳුර ගන්න. වින්දිතෙක් අඳුර ගන්න පුළුවන් අවස්ථාවක හානිපූර්ණය කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? මේ තීරණ ගන්න කවුරු හරි ඉන්න ඕනේ. එතකොට වින්දිතේ කඳුර ගන්න බැරි අවස්ථාවක මේක ට්‍රෙෂරියකට භාණ්ඩාගාරයට නැවත යනවා නම් මේවා මේ පනතම දීලා තියෙනවා සංවර්ධන ව්‍යාපෘති වලට මහා ජනතාවට සුබ සාධනයක් වෙන විදිහට ඒ මුදල් සංවර්ධන ව්‍යාපෘති වලට යොදා ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒකට ඒ තීරණ ගන්න වෙනම අධිකාරියක් පුද්ගලයන් නිලධාරීන්පත් වෙන්න ඕනේ. මේ හැම දෙයකටම අවශ්‍ය ප්‍රතිපාදන හැදෙන්න ඒකටම වෙන්න ඕන නීතියක් තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම අවශ්‍යතාවය. මෙතනදී මම පැහැදිලි කරන්න ඕන දෙයක් තියෙනවා මේ පනතේ දේපල නැවත පවරා ගැනීමේ ක්‍රියාවලිය වෙන්නේ අපේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියේ හරහා නෙමෙයි. ඒක මේකේ තියෙන විශේෂත්වයයි. මේ පනතේ වෙනමම අධිකාරියක් පිහිටවන්න ප්‍රතිපාදන සපයලා තියෙන්නේ. අපි ඒකට කෙටියෙන් PCMA කියන Proceeds of Crime Management Authority එකක් කළමනාකරන අධිකාරියක් මේකෙදි පිහිටවනවා. ඒ අධිකාරිය මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පවර ගන්න දේපල සංරක්ෂණය කිරීම, ඒ දේපල ආරක්ෂා කිරීම සහ ඒ දේපල නියමාකාරයෙන් බැහැර කිරීම ක්‍රියාවලිය කරන්න තමයි පිහිටවන්නේ. එතකොට ඒ අර කියපු ප්‍රශ්නය මෙතනට පැන නගින්නේ මේ පනතේ ඇත්තටම එක අරමුණක් වෙලා තියෙන එක අරමුණක් නෙමෙයි මම මෙහෙම කියන මේ පනතේ ප්‍රධාන අරමුණ
යම් කිසි වරදක් කරන කෙනෙකුට දඬුවමක් දීම නෙමෙයි. ඒකනේ අපේ අනිත් අපරාධ නීතියේ ප්‍රධාන අරමුණ. මෙතන ප්‍රධාන අරමුණ දේපල. මේ දේපල නැවත ඉක්මනින්ම රාජසන්තක කරලා මහජනතාවට මහජන සුබ සිද්ධියට නැවත පවරන්නේ කොහොමද? නැත්තම් වින්දිතයා අඳුරගන්න පුළුවන් නම් වින්දිතයාට දේපල ලබා දීම. නැත්තම් නියම අයිතිකරු ඉන්නවා නම් නියම අයිතිකරුට දේපල ලබා දීම තමයි මේ පනතේ පරමාර්ථය. මෙතනදී අර වරද කරපු කෙනා නීතිමය අපි අර ඔය කියපු දීර්ඝ ක්‍රියාවලියේ ගිහිල්ලා එයාව වරදකාරුවෙක් කරලා එයාට දඬුවම් දීලා නෙමෙයි දේපල ගන්නෙ. ඊට කලින් දේපල ඉක්මනින්ම රාජසන්තක කරන්න කලින් ඒක තහනමට අරගෙන ඒ දේපල සම්බන්ධයෙන් කිසිම ගනුදෙනුවක් කරන්න බැරි වෙන්නේ ඒක තහනමට අරගෙන ඊට පස්සේ මේකේ ක්‍රියාවලිය යනවා තහනමට අරගෙන ඊට පස්සේ රාජසන්තක කරලා තමයි මහජනතාවට නැත්තම් වින්දිතයන්ට නැවත ලබා දෙන්නේ. ඒ අතරවාරයේ ඒ දේපල ආරක්ෂා කරන්න තමයි අර කියපු අධිකාරිය පිහිටවන්නේ. එතකොට ඔය අපේ සාමාන්‍ය තියෙන ක්‍රමවේදයෙන් බැහැරව ඊට වඩා පහසුවෙන් ඉක්මනින් මේක කාර්යක්ෂම කරන්න පුළුවන් විදිහට තමයි මේ පනතේ ප්‍රතිපාදන ගෙනල්ලා තියෙන්නේ. එතන දැන් අනිත් එක තමයි වින්දිතයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ පනත යටතේ වෙනම මේකකයක් පිහිටවනවා. වෙනම අධිකාරියක් පිහිටවනවා. වින්දිතයන් සම්බන්ධ ට්‍රස්ට් ෆන්ඩ් එකක් හැදෙනවා මෙතනදී. එතකොට ඒ මොකද අර දේපල දැන් ගොඩක් එනවා කියලා අපි හිතමු. ඒ වෙලාවට ඒ එන දේපල සහ මුදල් යන ට්‍රස්ට් ෆන්ඩ් එකක්. එතකොට මේක ඇත්තටම අපි සිංහලෙන් VTRF කියලා කියන්නේ VRTF Victim Reparation Trust Fund කියලා එකක් මෙතනදී හැදෙනවා. ඒ වින්දිතයන්ට හානිපූර්ණය කරන්න ඒ හැදෙන ඒ අරමුදල කළමනාකරණය කිරීම සහ වින්දිතයන් හඳුනා ගැනීම සහ වින්දිතයන්ට ඒ මුදල් බැහැර කිරීමේ කාර්යය තමයි ඒ අරමුදලේ නිලධාරීන්ට පැවරෙන්නේ. එතනින් එහාට ගියාම වින්දිතයන් ආරක්ෂා කිරීම සාමාන්‍ය සිදුවන ලංකාවේ නීතිය යටතේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වින්දිතයන් ආරක්ෂා කිරීම ඒ කටයුතු ටික අපේ දැනට පවතින සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියෙන් සිද්ධ කරගෙන යනවා. ඔව්. දැන් මේ නීතිඥ ලසන්තිකා මහත්මිය මේ මීට පෙර ආතුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හැකියාවක් තිබෙනව නේද? අර නිලෙන් ඉහළ අයට මේ වගේ අපරාධයකින් උපයාගත් දෑ සම්බන්ධව නීතිමගින් කටයුතු කරලා මුදල් උපයා ගැනීම කරන්න. එහෙමත් නැත්නම් මේ දේපල නැවත පවරා ගන්න. දැන් මේ බලය අල්ලස්ව දූෂණ කොමිසමටත් පැවරිලා තිබෙනවද? හරි. ෂාන් ඕකට මම මේක ක්‍රියාවලිය පැහැදිලි කරන්න. කොහොමද මෙතන දැන් අපි හිතමුකෝ තොරතුරක් ලැබෙනවා. මෙහෙම අපරාධයකින් උපයාගත් දේපලක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු දැන් මේ දවස්වල ගොඩක් අත්අඩංගුවට ගැනීම සිදු වෙනවානේ. ඒ අත්අඩංගුවට ගැනීම සිදු කරද්දී ඒ නිලධාරීන් දන්නවා දැන් මේ පුද්ගලයන්ගේ ආදායමට ගැළපෙන ඔවුන්ගේ දැනුවත් නෛතික ආදායමෙන් උපයා ගන්න බැරි ප්‍රමාණයේ විශාල වටිනාකමක් තියෙන දේපල මොවුන් සතුව තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් අපි හිතමුකෝ ඒක යම්කිසි මූල්‍ය අපරාධයකට සම්බන්ධ මූල්‍ය අපරාධ වලින් තමයි ඔවුන් මේවා උපයගෙන තියෙන්නේ. එහෙම වුණොත් මේ පනත යටතේ අපේ CID එක තියෙනවානේ පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය යටතේ මේකේ අලුතෙන් ඒකකයක් පිහිටවනවා. ඒ ඒකකයේ පිහිටුවීමේ කාර්යය දැන් ආරම්භ කරලා තියෙනවා පොලිසිය විසින්. ඒක අපි PCID කියලා කෙටියෙන් කියන්නේ Proceed of Crime Investigation Unit Division PCID right. එතකොට ඒ ඒකකයෙන් තමයි ඊට පස්සේ අපරාධයකින් උපයාගත් දේපල පිළිබඳ කටයුතු ටික සිද්ධ වෙන්නේ. එතකොට මූල්‍ය අපරාධයක් කළා නම් මේ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ PCID එකේ නිලධාරීන් තමයි. එතකොට මේ පන්ත ක්‍රියාවට නැංවීම කරන්නේ. අපි හිතමු මේක අල්ලසකින් නම් හම්බ කරලා තියෙනවා. එහෙම නැත්නම් දූෂණයකින්. අල්ලසකින් හෝ දූෂණයකින් නම් හම්බ කරලා තියෙන්නේ. එතකොට ඒක අල්ලස් කොමිසමේ නිලධාරීන් තමයි මේක දෙකකට බෙදෙනවා. වරදේ ස්වභාවය අනුව මේ පනත ක්‍රියාත්මක කිරීම ආයතන දෙකකට බාර දීලා තියෙනවා. PCID එක ශ්‍රී ලංකා පොලිසිය යටතේ එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව. අල්ලස හා දූෂණ සම්බන්ධ වරදකින් නම් හම්බ කරලා තියෙන මේ අනෛතික දේපල දූෂණ කොමිෂන් සභාව අල්ලස් කොමිසමත් වෙන කිසියම් හෝ වරදකින් නම් අදාළ පොලිසියේ
ඩිවිෂන් එක නිලධාරීන් තමයි එතකොට මේ සම්බන්ධ ක්‍රියා කරන්නේ. දැන් කොහොමද මේ පනත අනුව මේ විමර්ශනයක් ආරම්භ කරන්නේ? මේ ප්‍රොසීඩින් කොහොමද හැදිලා තියෙන්නේ? හරි, මේ පනත යටතේ දැන් මේ පනතේ 52 වන වගන්තියේ විශේෂයෙන්ම සඳහන් වෙනවා තොරතුරු මේ පනත යටතේ විමර්ශනයක් ආරම්භ කරන්න තොරතුරු ලැබෙන්න පුළුවන් ආකාරය. ලයිස්තුගත කරලා තියෙනවා. ඒකේ ආකාරයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මම උදාහරණ කීපයක් කියන්නම්. දැන් පැමිණිල්ලකින් පුළුවන්. ඕනම කෙනෙක්ට පැමිණිල්ලක් කරන්න පුළුවන්. අල්ලස් දූෂණ කොමිෂන් සභාවට එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ පැමිණිල්ලකින් වෙන්න පුළුවන්. නීතිපතිවරයාගේ උපදෙස් දැන් වෙන යන යම් කිසි නඩුවක හරි පොලිසිය විමර්ශනකදී හරි මෙහෙම අපරාධයකින් උපයාගත් දේපල තියෙනවා කියන එක අනාවරණය වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන්න පුළුවන් මෙහෙම දෙයක් තියෙනවා මේකට විමර්ශනයක් ආරම්භ කරන්න. එතකොට ඒක එකක්. ඒ වගේම ලංකාවේ තියෙනවා මූල්‍ය බුද්ධි ඒකකය කියලා එකක්. එතකොට මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලැබෙන තොරතුරු වලින් වෙන්න පුළුවන්. ජාත්‍යන්තර වාර්තා වලින් වෙන්න පුළුවන්. ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්තර ආයතන වලින් වාර්තා කරනවා මේ වගේ දේවල් අපි ඔය වාර්තාවක් නොවුනත් පැන්ඩෝරා පේපර්ස් වගේ දේවල් ලීක් වෙනවා. ඒ දේවල් වලිනුත් පුළුවන්. ඒවත් තොරතුරුනේ. එතකොට පෙත්සමකින් පුළුවන් පැමිණිල්ලකින් පුළුවන්. ඒ වගේම අල්ලස් කොමිසමේ වාර්තාවකින් පුළුවන් පොලිස් වාර්තාවකින් පුළුවන් පාර්ලිමේන්තුවේ කමිටු වාර්තාවකින් යම් කිසි අනාවරණයක් වෙනවා නම් ඒකෙන් පුළුවන් පාර්ලිමේන්තු කාරක සභාව එතකොට ඒ ඇරෙන්න පළාත් පාලන ආයතන වලින් ලැබෙන වාර්තා වලිනුත් පුළුවන් මේ විදිහට තාම සංකීර්ණ දීර්ඝ මේ ලයිස්තුගත කිරීමක් කරලා තියෙනවා තොරතුරු ලැබෙන්න පුළුවන් ආකාරය. ඒ තොරතුරක් ලැබුණාම තමයි මේ විමර්ශනය ආරම්භ වෙන්නේ. ඒකේ ක්‍රම කිහිපයක් තියෙනවා. එතකොට මුලින්ම තොරතුරක් ලැබුණාම විමර්ශනයක් ආරම්භ කරන්න කලින් කරුණු සොයා බැලීමක් කරනවා. එතකොට කරුණු සොයා ඒක පොලිසියත් කරන්න පුළුවන් අල්ලස් දූෂණ කොමිෂන් සභාවටත් කරන්න පුළුවන්. මෙහෙමයි. අල්ලස හෝ දූෂණය සම්බන්ධයි නම් වරද අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් තමයි කරන්නේ. වෙන වරදක් නම් පොලිසියේ ඒ අදාළ ඒකකයෙන් තමයි PCID කියලා මම ඉස්සෙල්ලා හඳුන්වපු ඒ ඒකකයෙන් තමයි කරන්නේ. එතකොට මේ ඒකක දෙක අතර දැන් මේ නීතියෙම කියලා තියෙනවා මේ ඒකක දෙක අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට පොලිසියෙන් කරගෙන යන විමර්ශනයකදී අනාවරණය පුළුවන් මේකේ ඇත්තටම අල්ලස් දූෂණයක් ගෑවිලා තියෙනවා කියලා. එතකොට මේක වෙන අපරාධයක් නෙමෙයි ඇත්තටම දූෂණයක් කියලා අනාවරණය වුණාම ඒක ඒ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හරහා අල්ලස් කොමිසමට බාර දෙන්න පුළුවන් විදිහට තමයි මේක ප්‍රතිපාදන හදලා තියෙන්නේ. ඒ නීති දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ හොඳ සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. එහෙම තමයි මේ නීතිය සාර්ථකව මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට කරුණු සොයා බැලීමක් කරනවා ඒ අදාළ ආයතනයේ නිලධාරීන් විසින් විමර්ශන නිලධාරීන් විසින් ඊට පස්සේ විමර්ශනයක් අවශ්‍යද කියලා බලලා විමර්ශනයක් අවශ්‍ය නම් විමර්ශනයකට යනවා. විමර්ශනයේදී දැන් ඔවුන්ට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඔවුන්ට පුළුවන් මේ අදාළ දේපල භාවිතා කිරීම තහනම් කරන්න ඉස්සෙල්ලම නියෝගයක් නිකුත් කරන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අර ඉස්සෙල්ලා අපිට අහපු ප්‍රශ්න වගේ තහනම් කිරීමේ නියෝගයක් ගන්න අධිකරණය හරහා යන්න ඕනේ නැහැ. විමර්ශන නිලධාරියට පුළුවන් තහනම් කිරීමේ නියෝගයක් වහාම නිකුත් කරන්න. දැන් මොකද මේ අපි කතා කරන දේපල ඉක්මනින්ම අන්සතු කරන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් දේපල ඒවා ආයි හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒව කරන්න කලින් වහාම තහනම් නියෝගයක් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට තමයි මේ විමර්ශන නිලධාරීන්ට බලය දීලා තියෙන්නේ. හැබැයි මේකේ විමර්ශනයේදී ව්‍යතිරේක දෙකක් තියෙනවා. එකක් තමයි මේ නීති විරෝධීව උපයාගත් දේ ගැන තොරතුරක් ලැබෙන්නේ නැතුව අපි හිතමු ඒ අදාළ විමර්ශන නිලධාරීන් ඉන්නවනේ විමර්ශන නිලධාරීන් විසින්ම නිරීක්ෂණය කරනවා. එතකොට ඔවුන් අර විදිහට එළියෙන් ලැබුණ තොරතුරක් මත කරුණු සොයා බැලීමක් කරන්න පවා අවශ්‍ය නැහැ. ඔවුන්ම නිරීක්ෂණය කරන ඔවුන්ට පුළුවන් කරුණු විමසීම කියන ඒ ක්‍රියාවලිය බැහැර කරලා කෙලින්ම තහනම් නියෝගයකට වගේ යන්න. ඒ වගේ ව්‍යතිරේකත් මේකේ විශේෂ අවස්ථාවලදී ඒ අවස්ථාවලදී අර අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්න මොකද මේකේ ප්‍රධාන අරමුණ දේපල සන්තකයට ගැනීම. දේපල විනාශ වෙන්න නොදී අන්සතු කරන්න නොදී ඒ දේපල ගැනීම තමයි මේකේ ප්‍රධාන. ඒ හින්දා ඒකට අවශ්‍ය කරන විධිවිධාන ටික සපයලා තියෙනවා. හැබැයි මම මෙතනත් කියන්න ඕනේ දැන් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් අපි හිතමුකෝ ෂාන් ඔයාට විරුද්ධව නම් මෙහෙම තහනම් නියෝගයක් එන්නේ. ඔයාගේ යම් කිසි දේපල ඔයා ඇත්තටම මේක නීතිමය මාර්ගයෙන් උපයාගත්ත දේපලක් වෙන්න පුළුවන්. ඔයාට විරුද්ධව පැමිණිලි දාලා තියෙන්නේ ඒක දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට අසාධාරණයක් නොවෙන්නත් මේ නීතියේ ප්‍රතිපාදන තියෙන්න ඕනේ.
එතකොට ඒකට ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒ මුල් අවස්ථාවේදී ඔයාගෙන් පැහැදිලි කිරීමේ නිවේදනයක් ඔයාට දෙන්න පුළුවන් නොටිසියක් වගේ දෙයක්. ඔයාගෙන් පැහැදිලි කිරීමක් කැඳවන්න. ඔයාට දවස් 3ක කාලයක් දෙනවා. ඔයාට ඒක දවස් 3කින් පැහැදිලි කිරීම කරන්න බැයි නම් ඔයාට ඒක තව මට මතක විදිහට දවස් 10කට දීර්ඝ කරගන්නත් පුළුවන්. ඉල්ලීමක් කළා. එතකොට ඔයා ඒ දෙන පැහැදිලි කිරීමත් ඔවුන් සලකලා බලන්න ඕනේ. ඔයාට ඔයාගේ පැහැදිලි කිරීමේදී පෙන්වන්න පුළුවන් නම් මේ දේපල මම උපයාගත්තේ මේ විදිහටයි. නීති මං නෛතිකව උපයාගත්ත දේපල මෙහෙම තමයි මේ දේපල මං හම්බ කරගත්තේ කියලා. එතකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි තමන් උපයාගත් දේපල උපයාගත්තේ තමන්ගේ ප්‍රකට නෛතික ආදායම් මාර්ගයකින් කියලා පෙන්වන්න බැරි අයට තමයි මෙතනදී ප්‍රශ්න වෙන්නේ. ඒ හින්දා දැන් ජාත්‍යන්තර උදාහරණ ඇහුවේ මේක පිලිපීනේ මාකෝස් හිටපු ජනාධිපතිවරයෙක් වන මාකෝස්ගේ විසින් පිලිපීනෙන් එලියට ගෙනිච්ච ඩොලර් බිලියනයක පමණ වත්කම් නැවත පිලිපීනයට පවරගෙන තියෙනවා. එතකොට නයිජීරියාවේ සානියා බාචා කියන්නේ අපි දන්න ප්‍රසිද්ධයක්. එතකොට ඒ හිටපු ජනාධිපතිවරයෙක් මේ ඩොලර් මිලියන 700ක විතර මුදල් නැවත ලබා ගැනීමක් කළා තියෙනවා නයිජීරියාවට. ඒ වගේම ඊටාම මේ ඇත්තට මේ අවුරුද්දේ වාර්තා වුණා බෙල්ජියමෙන් උස්බෙකිස්තානයේ හිටපු නිලධාරියෙක්ගේ දියණියක් විසින් විශාල මුදල් ප්‍රමාණයක් බෙල්ජියමේ තැන්පත් කරලා තිබුණු විශාල මුදල් ප්‍රමාණයක් නැවත ලබා ගැනීමක් සිද්ධ කරා. ඒක මේ අවුරුද්දේ සිද්ධ වුණේ. ඒ වගේම ලසන්තික මහත්මිය දැන් ලංකාවේ ඉන්න දේශපාලකයන් රැසකට චෝදනා එනවා මේ අයථා ලෙස ධනෙ උපයාගෙන දේපල උපයාගෙන පිට රටවල් වල ගිහිල්ලා හංගලා තියෙනවා කියලා. මේ ඩුබායි වගේම උගන්ඩා වැනි රටවල් වල හංගලා තියෙනවා කියලා බොහෝ දෙනා චෝදනා කරන පාර්ලිමේන්තුවේදී වගේම එළියේ කතාබහවලදී. දැන් මේ උපයාගත්තා කියන ධනය ශ්‍රී ලංකාවට අයිති ධනයක් කියලා ඔප්පු වුණොත් හඳුනා ගත්තොත් ඒව නැවත පවරා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔව් මේවා පවරා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපරාධිකයන් උපයාගත් දේපල නීතිය තියෙන හින්දා දැන් අපිට ඒ හැකියාව තියෙනවා. මොකද කලින් මුදල් විශුද්ධිකරණ පනත එහෙම දේපල පවරා ගැනීම හැකියාව තිබුණාට මේක මේ රටවල් අතර ඒ දේපල පවරා ගැනීමේ හැකියාව මේ අඩු වෙලා තිබුණා. මොකද මුදල් විශුද්ධිකරණ පනතේ දේපල පවරා ගැනීම සීමා වෙනවා රට ඇතුලේ වන වරදකට. දැන් ඔබ අහපු ප්‍රශ්නය දැන් අපරාධිකයන් උපයාගත් මේ නීතිය දේපල පිළිබඳ නීතිය රට ඇතුලේ සිදුවන වරදකට විතරක් නෙමෙයි බලපාන්නේ. මේක වෙන රටකට ගිහිල්ලා ලංකාවේ වරදක් කරා නම් ඒකත් අදාළ වෙනවා මේ නීතියට. ඒ වගේම අපි හිතමු දැන් කිව්වා වගේ මෙහෙම චෝදනා තියෙනවා. මෙච්චර මුදල් ප්‍රමාණයක් මෙහෙම වෙන රටවල් වල හංගලා තියෙනවා කියලා. එතකොට මේක කොහොමද කෙරෙන්නේ? නැවත ගන්නෙ කොහොමද? මේක ඇත්තටම කිව්වාගේ ක්‍රියාවලිය සංකීර්ණයි. ගෝලීයව සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර කියලා තමයි කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියට යනවා කියලා. මොකද අපේ රට අපි දැන් මේ නීතිය යටතේ සොරකමට ලක්ුණ රට. දැන් අපේ රටෙන් කියමුකෝ සොරකමට ලක්ුණ රට ප්‍රභව රට කියලා හඳුන්වන්නේ. එතකොට සොරකමට ලක්ුණ රටෙන් අඳුන ගන්න ඕනේ ඉස්සෙල්ලාම දැන් කොයි රටේද මුදල් අපි හිතමුකෝ ඩුබායි වල දැන් නැත්නම් ස්විට්සර්ලන්තයේ ස්විස් ගිණුම් වල මුදල් තියනවා කියලා අඳුරගෙන තියෙනවා. දැන් අපේ නිලධාරීන්. එතකොට ඉස්සෙල්ලාම ඒකට මේ නීතිය යටතේ අවශ්‍ය වෙන ක්‍රියාවලිය පටන් ගන්න ඕනේ. අපි ඒකට ට්‍රේසින් කියලා කියනවා. හරියටම මුදල් හෝ දේපල තියෙන තැන අඳුර ගන්න ඕනේ. අඳුන ගන්න කලින් අවිධිමත් ලෙස ඒ සාකච්ඡාව පටන් ගන්න ඕනේ. මොකද ඒක ට්‍රේසින් කරන්න මෙහි ඉඳන් බෑනේ. එතකොට ඒ රටේ ස්විට්සර්ලන්තයේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් එක්ක එකතු වෙලා තමයි මේක තියෙන තැන හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයා ගත්තොත් ඊට පස්සේ අපේ රජය විසින් ස්විස් රජයට විධිමත් ඉල්ලීමක් කරන්න ඕනේ. මෙහෙම අපි අඳුරගෙන තියෙනවා. අපි අපේ නීතිය යටතේ මේකට තහනම් නියෝගයක් ලබාගෙන තියෙනවා. මේක රාජසන්තක කරන නියෝගයක් ලබාගෙන තියෙනවා. ඒ හින්දා මේ මුදල් මේ දේපල නැවත අපිට ලබා දෙන්න අවශ්‍ය ඔය රටේ අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ නීතිමය ක්‍රියාවලියක් තියෙනවානේ. ඒක කරන්න කියන ඉල්ලීම අපේ රජය විසින් සිදු කරන්න ඕනේ. එහෙම කරාම එතකොට ස්විස් රජය විසින් ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ නීතිය යටතේ මේකට අවශ්‍ය වෙන ක්‍රියාවලිය පටන් ගන්නවා. එතකොට ඒ ක්‍රියාවලිය ගිහිල්ලා ඉවර වෙලා තමයි මේ දේපල ඒ රටෙන් මේ රටට ගෙනීම කරන්නේ. හැබැයි දැන් ඔහොම කිව්වට ඕකේ ඇත්තටම තව දැන් මේක ගෝලීය දෙයක්නේ. පොඩ්ඩක්
වෙන ප්‍රශ්නත් එනවා මොකද මේ රටවල් සමහර රටවල් ඊටාම ඔවුන්ගේ බලය වැඩි. ඔවුන්ට දැන් අපි මේවා නිගෝෂියේට් කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. සමහර වෙලාවට රටවල් මුදල් නැවත ලබා දෙනකොට කොන්දේසි දානවා. එතකොට ඒ කොන්දේසි සමහර වෙලාවට සොරකමට ලක්ුණ රජයට අවාසි වෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්න මම ඉස්සෙල්ලා කිව්වා උස්බෙකිස්තානයෙන් සොරකම් කරන ලද ඩොලර් මට මතක විදිහට මිලියන 200කට වඩා දේපල ප්‍රමාණයක් බෙල්ජියමෙන් මේ අවුරුද්දේ ලබා දුන්නා. හැබැයි එතන ප්‍රශ්නයක් වුණා, මේක ගෝලීය සාකච්ඡාවට ලක් වුණ ප්‍රශ්නයක් වුණා. මිලියන 200කට වඩා අඳුරගත්තට අන්තිමට බෙල්ජියමෙන් උස්බෙකිස්තානයට දුන්නේ එකෙන් භාගයයි. අනිත් භාගයම ඕන් තියාගත්ත ඔවුන්ගේ රජයට භාණ්ඩාගාරයට ඕන්ට ගිය වියදම් හැටියට. දැන් එතන ඔය රටවල් අතර ඔය කොන්දේසි මේ මුදල් නැවත ලබා ගැනීමේ කොන්දේසියකට එනකොට ඔය සාකච්ඡාවලදී කාටද වැඩි බලය තියෙන්නේ? ඒ ගොඩක් වෙලාවට මුදල් ගිහිල්ලා හංගන්නේ දියුණු වුණ රටකනේ. හොඳ නීතිමය ක්‍රියාවලියක් තියෙන ශක්තිමත් ආයතන තියෙන ඒකයිනේ ගොඩක් රට ස්විට්සර්ලන්තයේ තියෙන්නේ, ඩුබායි වගේ රටවල් වල තියෙන්නේ. ඒව කවදාවත් ගිහිල්ලා දුප්පත් රටක දියුණු වෙමින් පවතින රටක ඒ රටේ සංවිධාන සහ නීතිය දුර්වල නම් ඒ රටේ මුදල් හංගන්න එච්චර මුදල් ප්‍රමාණයක් මගේ නම් මම ගිහිල්ලා ඒක තියන්නේ හොඳ තාක්ෂණය සහ හොඳට දියුණු වෙච්ච රටක. එහෙම තමයි ගොඩක් වෙන්නේ. ඒකයි හැමතිස්සෙම දේපල පවරා ගැනීම අපි දකින්නේ ස්විට්සර්ලන්තය, බෙල්ජියම ඔය වගේ ඩුබායි වගේ යුරෝපා රටවලින් තමයි අපි ওই මුදල් හඳුනගෙන ඒව නැවත ලබා ගන්න. එතකොට ඒ රටවල් වලට අර දේශපාලනික වශයෙන් පොඩ්ඩක් වැඩි බලයක් තියෙනවා කොන්දේසි දානකොට. අන්න එහෙම ගෝලීය ප්‍රශ්නත් මේ ක්‍රියාවලියේ තියෙනවා. හැබැයි ලබා ගන්න පුළුවන් ওই ක්‍රියාවලිය හරහා ගියොත්. දැන් සම්මුතියක් හරි එහෙම නැත්නම් හොඳ සම්බන්ධතාවයක් නැති ලංකාවත් එක්ක තානාපති සම්බන්ධතා හෝ සමහරට අපිත් එක්ක පොඩ්ඩක් අමනාපෙන් ඉන්න රටවල් වෙන්න පුළුවන්. ඒ වෙනි රටක එක්ක ඒ රටක තිබුණොත් ඔබ කියනවා වගේ යම්කිසි ආකාරයෙන් ටිකක් බාධාමය තත්ත්වයක් තියෙන නේද මුදල් ගේන? ඔව් ෂාන්, ඒක ඇත්තටම බාධාමය තත්ත්වයක් වෙනවා. මොකද දැන් එහෙමනේ. දැන් අපේ රටේ නම් නීතියේම සපයලා තියෙනවා වෙනත් රටකින් අපි මුදල් විසුදු කරන පන්තිය පවා තියෙනවා වෙනත් රටකින් තමන්ට අයත් වත්කම් තියෙනවා කියලා අඳුරගෙන ඉල්ලීමක් කරොත් ඒකට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න අපේ රට බැඳිලා ඉන්නවා. ඒ අමාත්‍යවරයා නියමිත තීරණ ගත යුතුයි කියලා අපේ නීතියේම තියෙනවා. දැන් ඔහොම නැත්තම් ඒ අදාළ රටේ එහෙම නැත්තම් ඔවුන්ගේ නීතිය එහෙම ශක්තිමත් නැත්තම් ඔවුන්ට එහෙම ඌමනාවකුත් නැත්තම් ඒ දේපල නැවත ලබා දෙන්න. එතකොට උතන ප්‍රශ්නයක් ඇත්තටම පැන නගිනවා. හැබැයි දැනට යන විදිහට අපි දකින විදිහට නම් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් වෙලාවට මේ අයථා දේපල ගිහිල්ලා තැම්පත් කරන්නේ දියුණු රටවල් වල. සාමාන්‍යයෙන් අර නීති පද්ධතිය ශක්තිමත්, ආයතන පද්ධතිය ශක්තිමත් සහ මේවට සාමාන්‍යයෙන් සහාය දක්වන රටවල් වල තමයි ගොඩක් වෙලාවට මේ දේපල ගිහිල්ලා තැම්පත් කරන්නේ. ඒ හින්දා ওই ප්‍රශ්නය ගොඩාක් වෙලාවට පැන නගින්න නැති වෙන්න පුළුවන්. ඔතනදී එන ප්‍රශ්නය වෙන්නේ ඔය කොන්දේසි වලට එකඟ වීම සහ මෙහෙම දැන් රටවල් දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක් මට මතක විදිහට එක අපේ ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. අන්‍යෝන්‍ය සහයෝගිතා ගිවිසුම් තියෙනවා අපි. එහෙම රටවල් අතර ගිවිසුම් ගත වෙන්න ඕනේ මේ වගේ ක්‍රියාවලියක් වෙන්න. අපේ අවශ්‍ය ගොඩක් රටවල් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ගිවිසුම් ගත වීම කරගෙනත් යනවා. ඒ ගිවිසුම් ගත වීම තියෙනවා නම් එතකොට කිව්වාගේ ඒ රටේ එතකොට ප්‍රශ්නයක් නොකරන්න පුළුවන්. අපි මුදල් ඉල්ලුවම සහයෝගය දෙන්න තමයි වැඩි අවස්ථාව තියෙන්නේ. හැබැයි සහයෝගය නොදෙන්න තීරණය කළොත් එතනදී ප්‍රශ්නයක් පැන නගිනවා. හැබැයි ඒ කිව්වා එකම මම කියන්න ඕනේ ස්ටාර් කියලා. ලෝක බැංකුව සහ UNODC එක අපි මද්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ තියෙනවා ඒකාබද්ධ ප්‍රයත්නයක් මේ සොරකම් කරන ලද වත්කම් ආපහු ලබා ගැනීමේ වැඩසටහන. අපි ඉංග්‍රීසියෙන් ස්ටාර් කියලා කියන්නේ ඒකට. ඔවුන් ඒ පිහිටවල තියෙන්නේ ඒ ඒකාබද්ධ ප්‍රයත්නයේ පිහිටවල තියෙන්නේ මේ වත්කම් ලබා ගන්න රටවල් දෙක අතර ඒ ක්‍රියාවලියට සහාය දෙන්න, අවශ්‍ය තාක්ෂණික සහාය දෙන්න සහ මේ සොරකමට ලක් වූ රටට ගමනාන්තරයෙන් ඒ නැවත දේපල ලබා ගැනීමේ ක්‍රියාවලියට සහාය වෙන්න තියෙන. ඉතින් ඒ වගේ ඔය ශාන් කිව් වගේ අවස්ථාවක මම හිතන්නේ මේ වගේ ස්ටාර් එකකින් සමහර වෙලාවට තාක්ෂණික සහාය ලබා ගන්න පුළුවන්. ඒකම දැන් මේ අපි අල්ලස්සෝ දූෂණ අලුත් පනත ගැනත් කතා කරන්න ඕන. නමුත් ඊට කලින් මම කැමති ලසන්තික ඔබෙන් අහන්න දැන් මේ
අප මේ proceed of crimes එහෙම නැත්නම් අපරාධයකින් ඉපෙයු දෑ පිළිබඳ පනත සහ අනිකුත් නීතිවල අතර තියෙන වෙනස්කම් තව මොනවද? දැන් තවත් නීති තිබෙන බව අපි කතා කරානේ මේ වගේ ආයතා ලෙස ධනය ඉපදූ අවස්ථාවලින් ඒවා අපහු පවරා ගන්න පුළුවන් වෙන තවත් මොනවද තියෙන වෙනස්කම් මේවත් එක්ක? ප්‍රධාන වෙනස්කම තමයි මම ඉස්සලම කිව්වාගේ මේ නීතිය ලංකාව ඇතුළතට සීමා වෙන්නේ නැහැ. ලංකාවෙන් පිටතදී වරදක් කරත් නීති විරෝධී වරදක් කරත් ඒකත් ලංකාව ඇතුළත කලාසේ සලකලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. අනිත් එක මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වත්කම් කළමනාකරණය කරන්න වෙනම අධිකාරියක් පිහිටුවීම, වින්දිතයන්ට හානි පූර්ණය කිරීමට වෙනම අරමුදලක් පිහිටුවීම, ඒ වගේම ඒ අධිකාරිවල නම් කරන ලද නිලධාරීන් සමග මෙතන තව දෙයක් මට කියන්න බැරි වුණ දෙයක් විශේෂ දෙයක් තියෙනවා ශාන්. මේ නීතිය දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන් මේ අපි කරන පොඩි වැරදි වලටත් එතකොට අපේ මේ දේපල පවර ගන්නවද කියලා. එහෙම එකක් නෙමෙයි මේ නීතියේ පරමාර්ථය. මේ නීතිය ඇත්තටම පරමාර්ථය වෙන්නේ මහා පරිමාණ දූෂණ. මොකද ජනතාවට මහා ජනතාවගේ මුදල් නැතිවීමනේ මෙතනදී අධෛර්යමත් කරන්න හදන්නේ. එතකොට මෙතනදී දඬුවම කියලා වෙන්නේ දැන් නීති විරෝධී ක්‍රියාකාරකමක් කරනවානේ. අපි හිතමුකෝ මද්‍රව්‍ය ජාවාරම් කරලා තමයි හම්බ කරලා තියෙන්නේ මේ මුදල්. එතකොට මද්‍රව්‍ය ජාවාරම් කිරීමට එරෙහිව කොහොමත් නඩුවක් පැනවෙනවනේ. ඒක මේ නීතිය යටතේ පනවන්න ඕන නඩුවකුත් නෙවෙයි. මුදල් විශුද්ධීකරණය කියමු. මුදල් විශුද්ධීකරණය කරා නම් එතකොට මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔබට නඩුවක් පැවරෙනවා. එතකොට ඒ නඩුව යනවත් එක්කම ඔබගේ ඒ දේපල ලබා ගන්න වෙනම මේ ක්‍රියාවලියත් යනවා. එතකොට මුදල් විශුද්ධීකරණ පනත යටතේ අදාළ දඬුවම ලැබෙනවා. මේ පනතේ විශේෂයෙන්ම දඬුවම් කිහිපයක් අඳුන්වලා තියෙනවා. ඒ තියෙන්නේ මේ පනතේ ක්‍රියාවලියට සම්බන්ධ වැරදි. මේ පනතේ විශේෂ වැරදි කිහිපයක් හඳුන්වලා තියෙනවා. උදාහරණයක් හැටියට මම දන්නවා නම් යම්කිසි දේපලක් ශාන්ගේ තියෙන දේපලක් නීති විරෝධීව ලබාගත් දේපලක් කියලා මම ඒ තොරතුරු හංගනවා නම් එතකොට මම මේ නීතිය යටතේ වරදක් කරනවා. මම ශාන්ට ඒ දේපල තව කෙනෙක්ට පවරන්න හෝ විනාශ කරන්න උදව් දෙනවා නම් දැනම මේක නීති විරෝධී දේපලක් කියලා ඒවට අවශ්‍ය කරන ඒක වැරද්දක් කරලා ඒකට අවශ්‍ය දඬුවම් මේ පනතෙන් පනවලා තියෙනවා. එහෙම දඬුවම් කීපයක් මේ පනතේ අඳුන්වලා දීලා තියෙනවා මේ ක්‍රියාවලියට සම්බන්ධ. ඒ ඇරෙන්න අර ප්‍රධාන නීති විරෝධී ක්‍රියාවට දඬුවම් දීම සාමාන්‍යයෙන් අපේ යන අධිකරණ ක්‍රියාවලියත් වෙනවා. ඔව් දැන් මේ නීතින්තුමිය දැන් සමහර දැන් නඩු යන අතරේදී දානවනේ මේ ආයතා ලෙස වත්කම් උපයලා තිබෙනවා මේ වත්කම කොහින්ද උපයාගත්තේ කියලා ඔහුට හෙළිදරව් කරගන්න බැරි වෙන අවස්ථා දැන් ඒ නඩු විභාගයේ යනවා. එතකොට දැන් මෙතනින් අපි හිතමු ඒ දේශපාලකයෝ හෝ අපරාධකරු හෝ මද්‍රව්‍ය ජාවාරම්කරු දැන් ඔහු ආයතා ලෙස මේ මුදල උපයාගත්තා නැත්නම් දේපල උපයාගත්තා කියලා ඔහුට විරුද්ධ නඩු යන අතරේදී ඒ අදාළ දේපල හඳුනා ගන්න පුළුවන්. අපි හිතමු කොළඹ හතේ නිවසක්. එහෙම නැත්නම් කොහරි ලොකු වත්තක්. දැන් ඒ වගේ දේපලක් හඳුනා ගත්තොත් ඒ දේපල පවරා ගන්න පුළුවන්ද අර නඩුව යන අතරදී මේ පනත යටතේ? ඔව් ඒක තමයි මේකේ ප්‍රධාන පරමාර්ථය. ඒ දේපල වහාම අර අඳුර ගන්න පුළුවන් නම් බැලූ බැල්මට සාධාරණ හේතු තියෙනවා නම් මේක අපරාධයකින් තමයි උපයාගෙන තියෙන්නේ. ඔහුට පැහැදිලි කරන්න බැයි නම් ඔහු කොහොමද නෛතිකව මේ මොන ආදායමෙන්ද මේව ගත්තේ කියලා පෙන්වන්න බැයි නම් එතකොට පැහැදිලි කරන්න බැයි නම් එතකොට ඒක ඇති මේ විමර්ශන නිලධාරීන්ට තහනම් නියෝගයක් නිකුත් කරන්න. එතකොට ඒ දේපල සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම ඉස්සෙල්ලම තහනම් කරන්න පුළුවන්. ඒ තහනම් කරලා ඊළඟට යන්න පුළුවන් ඊළඟ ක්‍රියාවිරහිත කිරීමක් ගන්න අධිකරණය හරහා. ඊ ක්‍රියාවිරහිත කිරීමෙන් පස්සේ රාජසන්තක කරන්න. එතකොට මේ ක්‍රියාවලිය අර දැන් ඔහුව වරදකරු කරන්න නඩුවක් යනවනේ. ඒකෙන් බැහැරව යන ක්‍රියාවලියක්. අරකේ වරදකරු කරනකන් ඉන්න ඕනේ නෑ මේ දේපල ගන්න. මොකද එතකොට දේපල නැති වෙන්න ඉඩ තියෙනවා. එච්චර කාලයක් හිටියොත්. ඒ වගේම එතන වරදකරු වුණොත් ඒ අදාළ නීතිය යටතේ දඬ නීති සංග්‍රහය වෙන්න පුළුවන්. අදාළ දඬුවම ලැබෙනවා. සමහර අවස්ථාවල මම එකතු කරන්න ඕනේ සමහර අවස්ථාවල
දඬුවම ලැබුණාන් පස්සේ දේපල පවරා ගැනීම කරන්න. ඒක වරදකරුවෙක් කර දේපල පවරා ගන්නත් පුළුවන්, වරදකරුවෙක් නොකර දේපල පවරා ගන්නත් පුළුවන්. මේක තමයි වෙනස. අනිත් අනපනත් මුදල් විශුද්ධිකරණ පනතේ ඇත්තට මේක හැකියාව තියෙනවා. හැබැයි මේට වඩා ක්‍රියාවලිය පොඩ්ඩක් සංකීර්ණයි. අර ඉස්සෙල්ලම ඉක්මනට ගිහිල්ලා තහනම් නිකුත් කිරීම වගේ දේවල් පොඩ්ඩක් කරන්න අමාරුයි. මුදල් විශුද්ධිකරණ පනතේ අධිකරණය හරහා යන්න ඕනේ. ඊට වඩා පහසුවෙන් මේ දේපල ඉක්මනට තහනම් කරලා විමර්ශන නිලධාරීන්ට පුළුවන් බලය දීලා තියෙනවා. වැඩි බලයක් ඒක විශේෂයෙන් ඒක දේපල ආරක්ෂා කර ගැනීමත් බලාපොරොත්තු ඇතුව. ඔව් එතනදී දැන් අපි හිතමුකෝ තහනමට ලක් කරා කියලා. එතකොට ඒ අදාළ විමර්ශන නිලධාරියට තමයි එතනදී පැවරෙන්නේ වගකීම ඒ දේපල ආරක්ෂා කිරීමේ. ඉදිරියට යනකම්. ඒක යම්කිසි තැනකදී රාජසන්තක වෙනකොට තමයි මේක අර කළමනාකරණ ආයතනය වෙත පැවරෙන්නේ. එතකොට කළමනාකරණ ආයතනයට යනවා මේ දේපල ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම. ඔව්. මේ ලසන්තික මහත්මිය අපි හිතමු කාගේ හෝ දේපලක් කිසියම් පුද්ගලෙක් වංචා සහගතව ඒ දේපල තමන්ගේ දැන් ගොඩක් තියෙනවානේ හොර ඔප්පු හදනවා, හොර නීති මේ වගේ එනවා, බලහත්කාරකමින් ගිහිල්ලා සමහරුන් එලෝලා දැන් විශේෂයෙන් හුඟක් සමහරු වයෝවෘද්ධ විදේශගත වෙලා ඉන්න අයට මේ දේපල බලා ගන්න විදියක් නැහැ. මේ දේවල් අර එන්ක්‍රෝච් කරනවා කියලා අපි ඉංග්‍රීසි කියනවා. මේ දේපල වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන පුද්ගලයෝ මේවා අරගෙන තමන්ගේ දේපල වගේ ඒවා හදා ගන්නවා. දැන් අන්න එහෙම අයට ඒ පුද්ගලයන්ට දැන් මට මගේ දේපල එහෙම අහිමි වුණොත් ඒක නැවත ලබා ගැනීම හැකියාව තියනවද මේ පනත හරහා? හැකියාව තියෙනවා. මම ඉස්සෙල්ලා මට ශාන් ප්‍රශ්නේ අහනකොට මතක වෙනවා මම ඉස්සෙල්ලා කියන්න ආපු විශේෂ කාරණයක් කියන්න බැරි වුණ අතරමඟදී මේ පනතේ තියෙන අර වෙනස් වෙන්නේ කොහොමද කියලා වුණ අනිත් වලින් මේකේ තියෙන ප්‍රධාන වෙනස තමයි මෙතනදී අවම මුදලක් තීරණය කරන්න ඕනේ ඉස්සෙල්ලාම. කළමනාකරණ ආයතනය අල්ලස් කොමිසමේ නම් කළ නිලධාරියා සහ පොලිසියේ අදාළ ඒකකයේ නම් කළ නිලධාරියා එකතු වෙලා ඉස්සෙල්ලා මේ පනත ක්‍රියාත්මක කිරීමේදී මේ පනත ක්‍රියාත්මක වෙන අවම මුදල් වටිනාකමක් තීරණය කරනවා. එතකොට මම ඒකයි කියන්න හැදුවේ පොඩි වැරදි වලට මේක අදාළ නොවෙන්න පුළුවන්. මොකද ඔවුන් තීරණය කරන අවම මුදල යම්කිසි අපි මේ පනතේ පරමාර්ථ බැලුවොත් ඒක අඩු මුදලක් වෙන්නේ නැති වෙයි. මේක මහ පරිමාණ දූෂණ ගොඩක් වෙලාට මේ පරමාර්ථය. එතකොට දැන් රුපියල් 10000ක 20000ක වගේ දෙයක් කොහෙත්ම මෙතනට අදාළ නොවෙන්න පුළුවන්. දැන් ඔය කිව්වා වගේ වංචාව අපි හිතමුකෝ මිලියන 2ක විතර දේපලක් කියලා ඔය ඔහොම වංචා කරලා තියෙන. එතකොට බලන්න ඕනේ මේ අධිකාරිය විසින් නම් කරන ලද පිහිටුවන අවම වටිනාකමට ඕක අදාළ වෙනවද කියලා. එහෙම අවම වටිනාකමට ඇතුළත් වෙනවනම් මේ පනතෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි ඒ අවම වටිනාකමට අදාළ වෙන්නේ නැත්නම් අනිත් තීරණ නීති වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවම වටිනාකම තීරණය කිරීම මේ පනත ක්‍රියාත්මක කරන්න ඒ අදාළ කළමනාකරණ ආයතනයේ පිහිටුවෙන් පස්සේ ස්ථාපනය කරන් පස්සේ ඔවුන් විසින් කරන්න ඕන දෙයක්. මම ඊටම මේ කැමැති ඔබෙන් අහන්න ඔබ මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හැම වෙලෙම දූෂණය වංචාවට එරෙහිව පෙනී සිටින සංවිධානයක් නිසා අපේ රටේ අල්ලසද වැඩි එහෙම නැත්නම් දූෂණයද වැඩි? නිකන් සරලව හරි මට දැන් ඔය ප්‍රශ්නේ අහන්න හේතුව මට තේරෙනවා. හැබැයි මම උතන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඔතන අපි ගොඩක් වෙලාවට ජනතාව අල්ල සහ දූෂණය කියන දෙක ගැන හිතන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. මොකද දූෂණයේ ප්‍රභේද තියෙනවා. දූෂණය සිද්ධ කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. එතනින් එකක් තමයි අල්ලස කියන්නේ. එතකොට දූෂණය සිදුවෙන එක ප්‍රභේදයක් තමයි එක ක්‍රමවේදයක් තමයි අල්ලස කියන්නේ. හරි. එතකොට අල්ලස හැම අල්ලසක්ම දූෂණයක් වෙනවා ශාන්. ඒ වගේම මුදල් අවභාවිතය මොන හරි අපි හිතමු ටෙන්ඩර් එකක් දාන්න කාට හරි අල්ලසක් දෙන එක. නැත්තම් ඉහළ නිලධාරීන් විසින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, මහජන විශ්වාසය කඩවන අයුරින් බලය පාවිච්චි කිරීම, මහජන මුදල් නාස්ති කරන අයුරින් තීරණ ගැනීම. ওই වගේ විශාල ප්‍රමාණයක් දූෂණය කියන වරදට අයත් වෙන්න පුළුවන්. ඒ දූෂණ සිදු වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අල්ලස කියන්නේ.
එහෙම බැලුවම නම් අල්ලස කියන එක ඊටාම මේ අපේ නිකන් සංස්කෘතියක් වෙලානේ. අල්ලස කියන එක يعني සාමාන්‍යයෙන් අල්ලසක් නොදී වැඩ කරගන්න බැහැ කියන තත්වයට මිනිස්සු පවා කියන තත්වයට අපි ඇවිල්ලා තියෙනවා. දැන් අපි සමහරලාට ගිහිල්ලා අපි රටේ හැමතැනම ගිහිල්ලා අපි මිනිස්සුන්ට කතා කරනකොට අල්ලස දීම අධෛර්යමත් කරනකොට අපෙනුත් අහනවා මිස් අල්ලසක් දෙන්නතෝ අපි කොහොමද අවතර අපිටත් අපේ වැඩක් කරගන්න බෑනේ. අර ඒ තරමට අපේ සංස්කෘතියට අල්ලස එකතු වෙලා තියෙනවා. ඒ හින්දා මම නම් හිතන්නේ අල්ලස තමයි දූෂණය සිදුවෙන්න පුළුවන් ආකාර වලින් අල්ලස තමයි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. මොකද අර පොඩි කෙනාගේ ඉඳන් ඉහළ කෙනා දක්වා අල්ලස එක එක ප්‍රමාණයෙන් එක එක වටිනාකමින් සිද්ධ වෙනවා. හොඳයි. එකම මේ රවිෂ්කගේ ප්‍රශ්නෙට යන්නේ ඉස්සෙල්ලා මම යෝජනාවකුත් කියනවා. මොකද අපිට අද අල්ලස් හෝ දූෂණ විමර්ශනය පිළිබඳව නවතම පනත ගිය ආණ්ඩුව යටතේ සමත වෙච්ච ඒ පනත බොහෝ සෙයින් ඒකෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ශක්්‍යතාවයනොත් වැඩි වුණා. අපිට වෙනම දවසක මම හිතන්නේ අපි ගැන කතා කරමු. මොකද දීර්ඝව ඒකත් කතා කරන්න පුළුවන්. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නිරන්තරයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනයෙන් ඉන්නවා. ඒ වගේම ඔවුන්ට සහාය විය හැකි අවස්ථාවන් වල ඔවුන්ට සහාය වෙනවා. ඔවුන් සමග එකතුව කටයුතු කරන නිසා ඔබලාට ලොකු අත්දැකීම් තිබෙනවා. දැන් අපේ රටේම මේ වෙනකොට අල්ලස් දූෂණය අවම කරන්න ලොකු වැඩපිළිවෙලක් යවනවානේ. මම දැක්කා ජනාධිපතිතුමත් ලෝක බැංකු නියෝජිතයන් හැම කිව්වා අපේ රට දැන් සෑහෙන දුරට අවම කරලා තිබෙන්නේ දූෂණය. ඒ නිසා මේ ගැන ලෝකයටත් කියන්න කියලා. දැන් මේ ප්‍රශ්නේ අපි සෑහීමට පත්වෙන ක්‍රියාවලියක් මේ වෙනකොට තිබෙනවද මේ මුළු සමස්තයක් ඇටේට රටේ දූෂණය අවම කරන්න? මම හිතන්නේ ශාන් අපි කලින් දැක්කට වඩා අපි දකිනවා දූෂණ අවදානම අඩු කරන්න අවශ්‍ය කරන ඒ පසුබිම් සකස් කරගෙන යනවා. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදයන් අඩුම ගානේ රාජ්‍ය සේවයේ ඒ ක්‍රමවේදයන් ටික ස්ථාපිත කරගෙන යනවා. අපි දකිනවා දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඉන්ටර්නල් අෆෙයර්ස් යුනිට් කියලා සෑම රාජ්‍ය ආයතනයකම වෙනම ඒකකයක් පවා පිහිටවනවා දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන්න. දූෂණ විරෝධී කටයුතු සඳහා. ඒ වගේ අපි දකිනවා මේකට අවශ්‍ය නීති ටික ගේනවා වගේම රාජ්‍ය ආයතන වල තියෙන දූෂණය අවධානම අවම කරන්න අවශ්‍ය කරන ඒ පසුබිම සකස් කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කීපයක් කරගෙන යනවා. ඒන් එකක් තමයි ඔය මේ ඩිජිටලයිස් කරන එක, ඉලෙක්ට්‍රොනික් මේ මාර්ගයට හැරවෙන එක. ගොඩක් වෙලාවට අර මිනිස්සුන්ගේ ඒත ගනුදෙනුව අඩු වෙන තරමට අල්ලස් අවදානම අඩු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ ඩිජිටල් පේමන්ට්ස් මේ ඉලෙක්ට්‍රොනික මාර්ග හරහා මේ ගෙවීම් කරන්න පුළුවන් ක්‍රමවේද රාජ්‍ය ආයතනවල සකස් කරගෙන දැන් ඒවත් ඇත්තටම අල්ලස අඩු කරන්න අල්ලස් අවධානය අඩු කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග. ඉතින් ඒ වගේ ක්‍රියාමාර්ග සහ මහා පරිමාණ ක්‍රියාමාර්ගත් අපි දකිනවා ඒ අවශ්‍ය වැඩ කටයුතු සිදු වීගෙන යනවා. හැබැයි තව කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ශාන් කිව්වා වගේ ඒක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම අනිත් එක කියන්න ඕනේ අල්ලස් කොමිසමට මෙච්චර කල් ප්‍රශ්නයක් වෙලා තිබුණා ඔවුන්ගේ සම්පත් මානව සම්පත් සහ මූල්‍ය සම්පත් වල ලොකු අඩුපාඩුවක් තිබුණා කියලා අපිට නිතරම අපිත් කතා වෙලා අපේ ආයතනය පවා මේක කතා කරලා තියෙනවා. අපි දකිනවා දැන් දැනට තියෙන බජට් එකෙන් මේ නවාණ්ඩුවේ බජට් එකෙන් අපි දැක්කා ලොකු වැඩිවීමක් අල්ලස් හෝ දූෂණ කොමිසමේ මූල්‍ය සම්පත් වැඩි කරන්න ලොකු ඔවුන් තීරණයක් අරගෙන තිබුණා. දැන් ඒවා ඇත්තටම හොඳ ප්‍රවණතාවක්. ඒ කියන්නේ රාජ්‍ය මේ කොමිසම් වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දෙනවා කියන්නේ ඔවුන්ට ඒ හරියට මේ නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පත් ටික දෙනවා කියන්නේ ඒ අවශ්‍ය පරිසරය හදනවා කියන එක. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. හැබැයි තව දියුණු වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. රජයේ බලපෑම නැති කරන්න ඕනේ මේ ආයතනවල ක්‍රියාත්මක වීමට. දේශපාලනික බලපෑම් සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. ඒ වගේ තව කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මිනිත්තු කාලයක් තියෙන රවිෂ්කගේ ප්‍රශ්නටත් උත්තරයක් දෙනවද? රවිෂ්කගේ ජනතාවට දෙන පණිවිඩය මොකක්ද කියලා? හරි ජනතාවට දෙන පණිවිඩය මම හිතන්නේ අර මම කිව්වා වගේ අපේ අල්ලස සංස්කෘතියක් වෙලානේ. ඉස්සෙල්ලාම අපි දැන් කතා කරනවා සොරකම් කරපු ධනය නැවත ගේන්න, මේ දේශපාලඥයන් හොරකම් කරනවා, රජයේ හෙළඳාරීන් හොරකම් කරනවා. මේවා නවත්තන්න ඒවා නවත්තනවා සමගම ඒවා නවත්තන්න නම් අපිත් සුපිලිපන් වෙන්න ඕනේ. පුද්ගලයන් හැටියට ජනතාව හැටියට අපිත් සුපිලිපන් වෙන්න ඕනේ. අපිත් අල්ලස හා දූෂණ නිවාරණය කරන්න අවශ්‍ය සහාය
ඒ ආයතන වලට දෙන්න ඕනේ. ඒ සහාය දෙන්න පුළුවන් එක ප්‍රධාන ක්‍රමයක් තමයි අල්ලසක් නොදීම. අල්ලසක් දීමට අල්ලසක් ගන්න කෙනෙක් ඉල්ලන කෙනෙක්ව අධෛර්යමත් කරන්න. අල්ලසක් දෙන්න නැතුව හිටියොත් මගේ වැඩේ කරන්න බෑ මට පැයක පොලිමක ඉන්න වෙනවා කියන ඒ මේකෙන් මිදිලා ඒ සිතුවිල්ලෙන් මිදිලා අපි එන්න ඕනේ තැනකට මම මොනවා වුණත් සුපිලිපන් කෙනෙක්. මම අල්ලසක් දෙන්නේ නැහැ. මේක කරන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. මම ඒක මට සමහරවිට අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ වුණත් මම මේක හරියට කරනවා. එතකොට අල්ලස කියන වරදට මම කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද අල්ලස් දීමත් වරදක්. ඒක මතක තියාගන්න ඕනේ. අල්ලස් ගැනීම විතරක් නෙමෙයි. එතකොට ඒක මම කරන්නේ නැහැ කියන තැනට ජනතාවත් සුපිලිපන් වෙන්න ඕනේ. ඒ වගේම දේශපාලන අධිකාරිය කුමක් වුණත් ඉහළ නිලධාරියා කවුරු වුණත් වැරද්දක් කරනවා නම් අල්ලස දූෂණයක් කරනවා නම් ඒකට සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න අධීක්ෂණය කරන්න ජනතාවට දැන් අවශ්‍ය නීති ටික ඇවිල්ලා තියෙනවා ආයතන ටිකක් ඇවිල්ලා තියෙනවා ඒ අදාළ ආයතන වලට පැමිණිලි කරන්න මොවුන් පිළිබඳ මේ බලාගෙන ඉන්න මොවුන් කරන්නේ මොනවද ගන්න තීරණ දේශපාලන තියෙන මහජන සුබසිද්ධියටද ගන්න කියලා බලාගෙන ඉන්න ඒ අධීක්ෂණය ජනතාවගේ පැත්තෙන් උත් වෙන්න ඕනේ ඒක ඒ යුතුයකම ජනතාවට තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. අද දිනේට ලැබිලා තියෙන කාලවකවානුව අවසන් වෙලා තියෙන BFM සිද්ධ මුල් අපි අදට නිමා කිරීමටයි සූදානම් වෙන වගේම මත් සමගින් කතා බහට එකතු වුණේ ශාන් විජේතුංග ඔබටත් ස්තුතියි අද දිනේදී තවත් සමගින් එකතු වුණාට ඒ වගේම අද දිනේදී කතා බහට අපත් සමගින් එකතු වුණේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීතිඥ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී උද්දේශන සහ පරීක්ෂණ ලසන්තිකා හෙට්ටිආරච්චි මහත්මිය ඔබට මීටත් බෙහෙවින් ස්තුතියි. බොහොම ස්තුතියි. අද දිනේදී අපත් සමගින් එකතු වුණාට අපි හෙට දිනේදීත් මෙවැනිම සාකච්ඡාවක් ආරම්භ කිරීමේ බලාපොරොත්තු වෙන ඔබත් සමගින් කතා බහ කිරීමේ බලාපොරොත්තු වෙන BFM සිද්ධ මුල තුලින් අදට සමු ගන්නවා ඔබට සුබ දවසක් මම රවිෂ්ක ප්‍රනාන්දු